මීගමුවට ඇවිල්ලා ලෙල්ලමට නෑවිත් කොහොමද? ඔන්න ආවා ලෙල්ලමට. ෆ්‍රෙෂ් මාළු ගන්න. රාජායේ මට ඕනේ කළු කුයිස්සෝ ගන්න. ආයෙත් තුන්දින කල්පි. මේ කළු කුයිස්සෝයි ওই ෆාමිස්සෝ අතර මොකද්ද තියෙන වෙනස? ඉස්රායෙල් කොටු කරලා දෙන්නේ මේ කල්පියෙන් අල්ලන්නේ. ඒක තමයි මේ රහයි ඉස්සක්. ඒ කියන්නේ කරියටටත් හොඳ කළු කුයිස්සනේ. එහෙනම් මට කළු කුයිස්සෝ එකෙන් කිලෝ 2ක්. රාජායි ඉස්සෝ ගත්තා. ඉතින් අපි ඊළඟට යන්නේ මේ ඉස්සෝ ටික හදාගන්න අපිට ආදරෙන් ඉන්වයිට් කරා ප්‍රෙසිඩන්ට් මහත්මිය. ඇයගේ ගෙදරට තමයි යන්නේ. ඇය දන්නවා කියලා කිව්වා මෙහෙට ආවෙනික ඉස්සෝ හදන රසම රස රෙසිපි එකක්. ඉතින් ප්‍රෙසිඩන්ට් මහත්මිය ඔන්න එනවා එයාගේ ගෙදරට. අද අපි යන්නේ ප්‍රොසීඩර් මහත්මියගේ ගෙදර. බැඳීමක රස හොයාගෙන. ඒ වගේම මේ ගෙදර අයිතිකාර මහත්තයා මම හොඳට අඳුරන කෙනෙක්. ජූඩ් අයියේ හලෝ අයිබෝවන් කොහොමද? කෝ අක්කා? කේ කොහොමද? එන්නකෝ ඉතින් පොඩ්ඩක්. මෙන්න ඔයාට බැඳීමක රස රුහුණු බැඳීමක රස අපෙන් පොඩි තෑග්ගක්. ඉතින් කොහොමද? හොඳින් සැපෙන් සනිපෙන් ඉන්නවනේ. ඔන්න ඉතින් අද රෙසිපි දෙක අපි හදන්නේ ප්‍රොසීඩර් මහත්මියත් එක්ක. අපි එහෙනම් අපි අපිට හදමු. අදමු අනිවාර්යයෙන්. ප්‍රොසීඩර් අක්කා ගුණාත් දේවල් ලෑස්ති කළා. ඉතින් බැඳීමක රසට දැන් මොනවාද හදලා දෙන්න හදන්නේ? ඉස්සෝ කාරිය. ඉස්සු කරි එකක්. ඕකේ. හරි. අපි ඉස්සු කරි එක හදන්න කලින් ඔයාලට දෙන්න පොඩි කෑල්ලක් තියෙනවා. thank you. අපි එකක් දාගෙනම හදපුනේ. රුහුණු කුළු බඩු පාවිච්චි කරලා අපි දැන් ඔන්න ඉස්සු කරි එකක් හදාගන්න යන්නේ. හරි. ලිපපත්තු කරන්නේ. තෙල් දාගමු අපි ටිකක්. ඕකේ. දැන් අපි ලුණු දාගමු. දාන්න මිරිස්. පවලා හරි දන්නේ. මිරිස් සාමාන්‍ය ටික වැඩිපුර දානවා. තව ටිකක් දාන්න. හරි. තවත් කහක් දාන්න. මේ ටික දාගමු. මෙච්චර? මේකක් දාන්න අමුකුඩු. ඔව්. අපි දැන් මේක දාමු තෙලට. එතකොට උතන මොනවද අක්කේ තියෙන්නේ? සුදු රුහුණුයි රම්පයි කල්පිටයි ඔමිල්. මේකට අපි දාගත්තනේ ගොරක දැම්මේ නෑ නේ. ගොරක ගොඩක් දානවා නේ ගොරක. සුදු මාළු. ලුණු දාන්නේ එතකොට පස්සේද? පස්සේ. මේක බෙදුනාම ලුණු ටික දාමු. මං ඉතින් පොඩි ප්‍රශ්න අහනවා. හරිද? මට දැනෙන ඒවා අන්න ඕනි කියලා. අක්කා අවුරුදු කීයේදීද ඉස්සෙල්ම උයන්න පටන් ගත්තේ? මං උයන්න පටන් ගත්තේ අවුරුදු 25 විතර. ඔව්. සෑහෙන වයසට ගිහින්. ඔව්. ඒ කියන්නේ පොඩි කාලේ යුග නේද? අම්මා උයලා දෙනේව කෑවා. මම වගේ තමයි. ඉස්සෙල්ලාම ඉතින් මොනවද හැදුවේ? ඉස්සෙල්ලාම ඉතින් බතුයි පරිප්පුයි තමයි. අපේ සුපුරුදු ආහාරය. ලේසිම ආහාරය. මේකට තව අපි මිරිස් දාමු තෙලට. ඇයි ඔකේ තෙලද මිරිස් දාගත්තේ? එතකොට තෙල් ගතියට හොඳට එනවා මිරිස් දාපම තෙලට. පාටද? පසුබිම් එකක් දාමු. මුරුංගා. මුරුංගා කොළ. මුරුංගා කොළ අමුයෙන් දානවා. දානවා.
කියන්නේ මුරුංග කොළත් හොඳට බැදෙන්න ඕනේ. ටිකක් බැදෙනවා. තැම්බෙනවනේ එතකොට. මට කියන්නලු ඉතින් ප්‍රොසීඩර් ඔයා මේ මොකක් හරි තව ජොබ් එකක් කරනවද? නෑ දැන් ජොබ් කරන්නේ නෑ. දැන් ඉතින් එදට වෙලා ඉන්නවා. ළමයි බලාගෙන ඉන්නවා. ළමයි බලාගෙන ළමයිගේ ළමයිනුත් බලාගෙන කෑම උයලා කන්නදී නේද? දැන් මේක දාමු. යුඩයි කියනවා රහට උයනවා කියලා. ආයෙමද? ඔව්. ඒකනේ අද කණ්ඩායමේ. ඉස්සෝ කියන්නේ තික්මන්ට තැම්බෙන දෙයක්. තැම්බෙන දෙයක්. එච්චර වෙලාවක් යන්නේ නැහැ නේ ඉතින්. ඔව්නේ. පාට වෙනස් වෙච්ච දෙන්නේ ඔකට තැම්බිලා. වහන තියමු ටිකක්. එතකොට අපි ඒකට වතුර දාන්න ඕනේ නෑ ඒකෙන්ම වතුරෙන්ම තැම්බෙනවා. තව දෙයක් අක්කේ. දැන් ඔය මේ කලපු ඉස්සෝ එහෙම කිව්වම ඉතින් නේද මේ නිකන් ඉස්සෝයි කලපු ඉස්සෝයි කියන්නේ වර්ග දෙකක් නේ. මොහොත ඉස්සොයි කලපු ඉස්සොයි දෙකක් ඉන්නානේ. කලපු ඉස්සෝ තමයි හොඳ. හොඳමනේ. ඊටම අපි ඇවිල්ලා ඉන්නේ. සාමාන්‍යයෙන් ඔයා ඉස්සෝ හදන්නේ ওই විදිහට නේ. ඔව්. ඔක ඔයාගේ ක්‍රමයක්ද? මගේ ක්‍රමයක්වත් නෙමෙයි ඉතින්. එහෙම නැත්නම් අම්මගෙන් ඉගෙන ගත්ත එකද? අම්මගෙන් නෙමෙයි ඉගෙන ගත්තේ මගේ මහත්තයාගේ අම්මගේ. උයන් ඉගෙන ගත්තේ. මාත් ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මගේ නෑන්දම්මගෙන්. හැබැයි ඉතින් මේ නන්දමගෙන් උත් ඉගෙන ගන්න ලේලියක් ඉන්නවනේ. බලමු අපි කොට එකෙන් උන් මොන හරි අහලා. දැන් තැම්බිලා ඇතිද තාම? ඔව් දැන් දිය කිටි ටික දාමු අපි. සුවඳක් එනවා හොඳ. ඊගිරිත් ගොඩක් දාන්නේ නෑ නේ. නෑ. ඒක හොද්දට වෙඩි හැදුව සහනෑනේ. ඔව්. නිකන් බොරේට වගේ හදන්නේ නේ. ආයි චුට්ටක් වෙලා වහලා. පහලා තියලා විනාඩි 5ක් විතර තියමු. දැන් ඔය ඉස්සොන්ටක් තියනවාද මේ සමහර කෑම වලට තියෙනවානේ ඒ කෑම වලට සමහර දේවල් දාන්නේ ඒ කෑම එකේ කියන්නේ මේකේ තියෙන ඒ රසය වෙනස් වෙයි කියලා. ඒ වගේ ඉස්සගෙත් තියෙනවද මෙහෙම දාන්නේ නැති උළු හාල් එහෙම දාන්නේ ඉස්සන්ට. ඒක ගොඩාක් පින්වෙන්නත් බලන සෙවලට වගේ හදිනවනේ. දැන් මම හිතන්නේ අපි විනාඩි 10ක් විතර තිබ්බනේ. තිබ්බා. දැන් තැම්බිලා තියෙන එක. ඕනේ. දැන් අපි මේක දාමු. මිටි කිරි. ඔව්. දැන් හරියටද? දැන් හරි. ලස්සන පාදේ. දැන් දාමු තක්කලි ටික කොයින. තක්කලි නේ. ඔව්. දැන් අක්කේ අපි බොරකත් ගොඩක් දැම්මනේ. තක්කලි ඇති. තක්කාලිත් එතකොට දානවානේ. ඇඹුල්ලෙන්න. දැන් බලන්නක ලුණු ඔයා. අපි නම් ගොඩක් ලුණු කන්නේ. මම අතෙන් තමයි. ඇතිනේ? ලුණු විතර නෙමෙයි හැමදේම හොඳ ගානකට. ඇඹුල් තොරකාච්චර ගොඩක් දැම්ම කියන. මේ ලොකු ඇඹුලක් නෑ. දැන් මොනවද දාන්නේ? මේ කොත්තමල්ලි කොළ. ලිපනිමලා කොත්තමල්ලි කොළ ටික දාමු දැන්. ආස සුවඳක් කොත්තමල්ලි කොළ කියන්නේ. අපි දැන් කළු කුඩු චුට්ටකුත් දාමු එක. ඒ කියන්නේ අර ලිප නිවල උඩින් දාන්නේ. ඒක කලවම් කරන්නේ නෑනේ. නෑ. ඒක ලස්සනට දාන්නේ. කළු කුඩුද? ඔව්. ඒක දාපුවම රසයි. නෑ කලවම් කරන්නේ නැතිද? කනකොට විතරයි කලවම් කරලා කන්නේ නේ. දැන් ඉවරයි ඉතින්. ඔයා ඉතින් රුහුණු ෆුඩ් වලින් කලින් මේ කෑම හදලා තියෙනවද? නෑ කෑම හදලා නෑ. ඔන්න එහෙනම් මම ඔයාට රුහුණු ෆුඩ් ලොකු පාර්සලයක් ගෙනලා තියෙනවා. අද කෑම රහ බලලා. මං ඇදුවා වගේනේ. අද කෑම රහ බලලා
තිබුණු ෆුඩ් වලින් හදන්න ඕනේ අනිත් දවසේ හරි. හරි. දැන් බලන්න. කෑවෝ ගිතෝ. රසයි. එහෙනම් ප්‍රොසීඩ් අක්කගේ ඉස්ස කරිය තමයි මේ. යන්න එපා ඔයගොල්ලෝ. තා පොඩි දෙයක් තියෙනවා. මෙයාගේ ලේලිත් මෙහෙම හිටියට මෙයා වගේම රහට කෑම හදනවලු. එයත් අපිට ඉස්සෝදී කෑමක් හදන්න හදලා දෙන්න හදන්නේ නේ. අපි බලමු නේ මොකද්ද කියලා. බලමු. හැබැයි බලන්න වෙන්නේ ඊළඟ එපිසෝඩ් එකේ. මං හදපුවා දෙයක්.